Hey guys, welcome back our YouTube channel. ඉතින් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ අලුත් vlog එකක් ගේන්න යන්නේ. අතරම පොඩි mini vlog එකක් තමයි ගේන්නේ. අද අපි යන්නේ අපේ campus එකට. මොකද අද සෙනසුරාදා දවසක්. ඉතින් කට්ටිය අඩුයි. අපි දවස කොහොමද ගෙවෙන්නේ කියලා බලමු. ඉතින් ගිහිල්ලා අපි campus එකේදී set වෙමු. Yeah. කියන්න ඕනේ පට්ට මේ පයින් යන්නේ කිලෝමීටර් මීටර් 800ක් විතර දිනවනේ. අද වීල් එකක් තිබ්බේ නැහැ. අපි සාමාන්‍ය රුපියල් 100ක වගේ දුරක් තියෙන වීල් එකක් එනවා නම්. දැන් වැඩි ගණන් ළමයි. දැන් කිව්වද? දැන් 150 ක තෙල් ගාස්තු වැඩිලා තියෙනවා. ඉතින් අපි නගින්න ඕනේ කපුගල කන්ද නගින්නේ. අපි දැන් කන්ද නගින ගමන් ඉන්නේ. ඇත්තටම පොඩි ෂෝට් කට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කැම්පස් එකේ ගොඩක් කට්ටිය එන්නේ ෂෝට් කට් එකේ. අපි දෙන්නත් ඉතින් ඒ ෂෝට් කට් එකේ තමයි දැන් උඩට නගින්නේ. මොකද මේන් රෝඩ් එකේ යන්න බෑ. මේ වෙලාවේ ටිකක් අමාරුයි රස්නේ. ඔනේ යාළුවනේ ඉතින් අපි අපේ කැම්පස් එකට ආවා. ඇත්තටම අද සෙනසුරාදා දවසක් කට්ටිය කවුරුත් නැහැ. මොකද මේ කැම්පස් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. සිකුරාදා වෙනකොට කට්ටිය ඔක්කොම ගෙදර යනවා. සෙනසුරාදා ඉදිරියට මේ තනිකර හුදකලා කැම්පස් එකක් බවට පත් වෙනවා. හරිම නිදහස්. වැඩක් කරගන්න හැම එන්නේ ඉතින් හරිම නිදහස් නේ. ගොඩක් අර මේක තියෙන්නේ කොළඹ කැම්පස් එකේ අනුබද්ධිත ෆැකල්ටිස් දෙකක් විදිහට තමයි යන්නේ. මේ හොරණ තමයි තියෙන්නේ. ඇත්තටම මේ කන්දක තමයි තියෙන්නේ. මොකද මේ කැම්පස් එකට එන්න ඕන හොඳ කඳු නැගීමේ හැකියාවක් තියෙන්න ඕනි. උදේ හවස කඳු නැගීමේ හොඳ හැකියාවක් තියෙන්න ඕනි මේක ඇතුළට එනවා නම්. අපි මුලින්ම යන් කන්න. කන්න බඩගිනි දෙක කන්න. අපි බලමු අපි අද කැන්ටිමේ මොනවද තියෙන්නේ කියලා. ඔව්. බිත්තර පරාට පරාට ෂර්ටිස් ඔය ටික තමයි තියෙන්නේ අපේ කෑම ටික. අයියේ අන්න මොනවද තියෙන්නේ කෑම තියෙනවා? මොනවද වෑන්ගෙන් තියෙන්නේ? කෑම එකක් දාන්න. කෑම එකයි පරාටා තියවනේ. පරාට දෙකක් විතර දාන්න. හැමදාම කනවා පරාටා තියෙනවා. අපේ කැම්පස් එකේ පරාටා මරු. දෙන්නන්න මේක. පත් එක ආවා. කහ සම්බෝලයි රාබුයි පරිප්පුයි. කීයද? මම ටික වෙලාවක් කල්පනා කරලා ගෙවල් ගත්ත යන්නේ ඉතින්. ඒ බෝඩේ ඩගල වහනවා. මේකද? බෝඩේ වහනවා. කැම් බෝඩේ රයිස් කොත්තු දවල්ට නැද්ද? තියනවද? එහෙමද? අද සෙන්සුරාදා? සෙන්සුරාදා ඕක දින සියලුම ජාති තියෙනවා. ආප්ප විතරක් තමයි මගේ අරන්නේ සෙන්සුරාදා විතරට. නැත්නම් එකක් දානවා. දුක් දානවා. අයියෝ හිර වෙනවා. ඔව් කියන්න කොදෙන්න දෙන්නම් අපේ ගොඩ ගත්තා. නෑ. අද සෝද වෙන්නේ මොනේ? යා. මටයි කන්න තමයි යන්නේ අපි. ඉස්සරෝම පරාටා. අපේ කැම්පස් එකේ පරාටක මරු. ළමයිද? එයා කෑවා. මරු ඉතින් දාලා ඇත්තටම පෞද්ගලික මේ බත් එක නම් ආස නැහැ. මේ පොඩ රහ පොඩ මන්දි පඩලා නෑ මේ චික මාළු හොද්දලයි. මාළුවදනේ අර අයියා දන්නේ ඒ කතේ පාන විතර හොයි දුවා. නැතුව අර මතකද එදා අර ඔයාලා කෑවා කිව්ව සැමන් හොදිත් එක්ක ඔව් ඒ කොහෙන්ද? ගියායි. කොස්තා
මැද්දෙන් තමයි රහ එන්නේ. දැන් අපි දැන් යන්න කෑවා. යන්නේ උදේට කෑවා. අතුරු පස්සට ඩෙසර්ට් එකට ගත්තා මොකද? චිතුල් පෙනි. චලෝ. කිරියෝගට් එක. කෑම ගැන මොකද හිතන්නේ? CNC අදෙන්න පුළුවන් මොකද අනිත් කැම්පස් වල කෑම කාලා දෙනවා අපි එහෙම මුකුත් කියනවා නෙමෙයි ඇත්තටම රහයි අපේ කැම්පස් එකේ කෑම මොකද සමහර ළමයිට පොඩි පිරිසක් ඉන්න හින්දා දැනෙන්නේ නැහැ අයියලා රහට හදලා දෙනවා ළමයිට කෑම කොත්තු මනම් කොත්තු රයිස් විතර අප ඕනේ දෙයක් තියෙනවා මේක හැන්දකෝ මලයි මේක දාගත්තේ මේ හැන්ද ඇයි දන්නේ නැහැ ළමයි දෙන්නේ මේකෙන් කන්න බෑ කඩන්න කොහෙද ගහලා තියෙනවා මේක එපා ඒ ගණන් කරේ පැණි ගලගෙන ඉන්නේ ගහලා තියෙන්නේ ගලවන්න බැරි වෙන විදියට තමයි ගහලා තියෙන්නේ. කොහොමද මට සිරි තාව පොඩ්ඩක් නම් පයින්නවා. මේ කිතුල් පැණි. අපි දැන් මේ කාලා තියනවාද? නේද? මේ සෙට් වෙලානේ. ඔය. මික්ස් මේම හොඳින් දාලා මික්ස් එක කවලම් කරගත යුතුය. මනවින් කලවම් කරගත යුතුය. ලස්සනයි නේද? හොඳයි කිතුල් පැණි. පුඩින් එක ගන්න. මේ ඉතින් ඔරිජිනල් කිතුල් පැණි නෙමෙයි. සීනි කිතුල් පැණි. කොහමද දෙන්නේ? මොනන්න එපා. ඇයි රෝහොයි? හොඳයිද? මික්ස් කරන්න. ඔව් හොඳට මික්ස් කරන්න. ඉතින් රහයි ඇත්ත. රසයිද? ඔයාව හොඳට අඩිය මික්ස් කරාද? නැත්නම් අඩියට පරිමැදුණා නම් කියන බෑ හොඳයි. හයිද කියලා. රසයි. හොඳට ඇඹුලක් දෙනවා. මේක තමයි කොළඹ කැම්පස් එකේ වල එච්චර ලොකු නෑ පේරාදෙණිය තරන්න ලොකු නෑ හැබැයි මේකේ තමයි අපේ තියෙන අවුට්ඩෝර් සෙෂන්ස් වගේ දේවල් ඊට පස්සේ ගොඩක් අපේ පර්ෆෝමින් ආර්ට්ස්ලා තමයි මේක ගොඩක් යූස් කරන්නේ මේ ඇත්තටම ලස්සන view එකක් තියෙනවා වලට මොකද මේ අපි ඉන්නේ අපි කිව්වා වගේ අර මේ කන්දක් උඩ තමයි ඉන්නේ මේ කැම්පස් එක තියෙන්නේ කන්දක් උඩ ඉතින් එතකොට අර පල්ල තියෙන ලොකේෂන්ස් ලස්සනට පේනවා ඉතින් ළමයි අදට අපේ මේ වීඩියෝ එක ඉවරයි. අද අපේ දෙන්නගේ දවසේ අපි දෙන්න ටාගට් කරලා ආපු ඔක්කොම වැඩ ටික කම්ප්ලීට් කරා. අසයින්මන්ට් එක done and dusted යාළුවනේ. ඉතින් බාර දෙන්න විතරයි තියෙන්නේ අපිට. සාමාන්‍ය අපේ කැම්පස් එකේ අසයින්මන්ට් සෑහෙන තියෙනවා. සබ්ජෙක්ට් වයිස් හැම එකකින් වගේ අසයින්මන්ට් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඇකඩමික් නම් සුපිරි ලෙවල් එක තියෙනවා කොළඹ කැම්පස් එක කියන්නේ. ඉතින් ඇකඩමික් සම්බන්ධව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් නම්බර් 1 රෑන්කින් තමයි ඉන්නේ. ඉතින් මේ ඉතින් අපේ channel එක කපල් ජර්නි channel එක subscribe කරලා නැති අය subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් එනවා. අනිවාර්යෙන් අපි ඉස්සරහට vlog session 3ක් ගේන්න ඉතින් ඉන්නවා. මොකද අපි ඉස්සරහට සුපිරි වැඩක් කරන්න ඉන්නවා. සාමාන්‍යයෙන් තව සති 2-3කින් වගේ වීඩියෝ එකක් එයි. ඉතින් බලන්න වැඩේ ආතල් සුපිරි වැඩක් කරන්න යන්නේ. මේ ඒක නිසා subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන්ම like එකක් comment එකක් දාන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. එහෙනම් සුබ දවසක්. ජය වේවා.